රස බලන්න තමන්ගේ කැමැත්ත අනුව. මේකතර පනීර් වගේ කන්න පුළුවන් නිකන්. රසයි. මං අදත් වෙජිටේරියන්ස්ලා වෙනුවෙන් රස සැලඩ් එකක් අරගෙන ආවේ. අපි මේ සැලඩ් එක හදන්නේ ටෝෆු වලින්. බලමු කොහොමද හදන්නේ කියලා. මෙතන මම ටෝෆු ටිකක් අරන් තියලා මේ වගේ පොඩියට කපලා එහෙම නැත්නම් ටිකක් ලොකුවට මේ වගේ කෑලි දෙකක් එකතු වුණාම මේ වගේ ලොකු සයිස් එකට තමන් කැමති ප්‍රමාණයකට මේ ටෝෆු කපා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ ටෝෆු එක අර කලින් අපි පනීර් එක බැද්දා වගේම තෙල් ටිකකුයි බටර් ටිකකුයි දාලා පොඩ්ඩක් ෆ්‍රයි කරගන්න ඕනේ. ඒ ෆ්‍රයි කරාට පස්සේ මම මෙතන අරන් තියෙන ගම්මිරිස්, මිරිස් කුඩු, කහ මේකට කරි පවුඩර් ටිකකුත් මම දාන පොඩ්ඩක් අපේ රසෙ එන්න ලුණු ටික. මේකට ලුණු චුට්ටක් වැඩිපුර ඕනේ. මොකද මේ පනීර් එකේ යන්තම් ලුණු රහස් තිබුණාට ටෝෆු එකේ ලුණු රහක් ඇත්තෙම නැහැ. ඊට පස්සේ මම මේකට සැලඩ් එකට මේ වගේ සලාද කොළ ටික. ඉතින් සලාද කොළ ගෙනාවත් ටිකක් හොද්දට වතුරේ දාලා සෝදලා ගන්න බලන්න. ඊට පස්සේ මෙතන තියෙන ලූණු පොඩියට කොටුවට කපාගෙන බෙල් පෙපර් ඉතින් මේ වලට තමන් කැමති දෙයක් ගන්න පුළුවන්. මම අර කලින් මේ හදපු බෙල් පෙපර් තිබුණ නිසා මම මේ පාට දෙකෙන්ම බෙල් පෙපර් ගොඩක් වතුර වගේ නිසා කිසි රහක් නැහැ. ආසාවෙන් කන්නත් පුළුවන් නිසා බෙල් පෙපර් ගන්න පුළුවන් නම් වැඩියෙන් හොඳයි. කැරට් ඒ ඕන එකක් ගන්නත් පුළුවන්. එතකොට ඊට අමතරව මම ડોක්ටර්ස්ලා නිතරම කියනවානේ මේ තල ඇට දාන්න කියලා තල ටිකක් තියෙනවා. ඊට පස්සේ දෙහි ලුණු ගම්මිරිස් ඕනේ අන්තිමට අපිට දාගන්න. ඉතින් ඊට පස්සේ මේ ඩ්‍රෙසින් එකට අරන් තියෙන යෝගට් එකක්. මේකේ චූටි පැණි රසකුත් තියෙනවා. මේ යෝගට් එකට කොත්තමල්ලි කොළයි අමු මිරිස්සුයි කපලා තියෙනවා. මේකට මම මස්ටර්ඩ් ක්‍රීම් ටිකක් මේ අබ ක්‍රීම් එහෙම නැත්නම් අබ ක්‍රීම් චුට්ටක් දැම්මා. සලාඩ් වලට ගන්න තියෙන අබ ක්‍රීම්. ඒකට ගම්මිරිස් චුට්ටකුයි තවත් දෙහි ඇඹුල් ටිකකුයි ලුණු චුට්ටකුයි දාලා ඉතින් මේක හොඳට යෝගට් එකත් එක්ක හොඳට මික්ස් කරගන්න. රස බලන්න තමන්ගේ කැමැත්ත අනුව. මම මේ පෑන් එකට තෙල් චුට්ටකුයි බටරුයි දැම්මා. ඒක පොඩ්ඩක් දිය වෙනකොට මම අර ටෝෆු ටික දානවා. ටෝෆු වල කිසිම රසක් නැහැ. බටර් ටික දිය වුණාට පස්සේ මේ වගේ ටෝෆු ටික දාලා චුට්ටක් මේක බෙදෙන්න තියෙන්න ඕන. මේ බලන්නකෝ මේක එහෙම පෙරලා මේව හොඳට බෙද ගන්න ඕන. මේ බලන්නකෝ දැන් ටෝෆු ටික ලස්සනට බ්‍රවුන් පාටට හොඳට අපි බෙදගත්තා. ඊට පස්සේ අපි කරන්නේ ලුණු ටිකක් මිරිස් කුඩු ගින්දර අඩු කරගන්න 3-5 කුඩු මේ ටික ඔක්කොම දානවා. චුට්ටක්ම තියෙනවා. ගින්දර අඩු කරගන්නේ නැත්නම් පිච්චෙනවා. පිච්චුනොත් නිකන් අර තිත්තරහ වගේ එනවනේ මිරිස්. මේක හොඳට නිවෙන්න ඕනේ. මොකද නැත්නම් සලාද කොළ ඔක්කොම තැඹිලා යනවනේ. ඒක නිසා මේක පැත්තකින් තියමු නිවෙන්න. බෙල් පෙපර් ලූණු එහෙම දැම්මේ. ඔයාලට මේකට තක්කාලි අපි තක්කාලි ටිකක් දාමුනේ සිසිර මේකට. තක්කාලි ටිකක් දාමු. පිපිඤ්ඤා ඇත්තටම පිපිඤ්ඤායි තක්කාලි දෙකම ගේන්න. මට තියෙනවා දෙකම ගෙදර. මම පිපිඤ්ඤා ටිකකුයි තක්කාලි හොඳ රතු තක්කාලිනේ. අද සිසිර හොඳ ඒවා හොයාගෙන ඇවිල්ලා තියෙනවා. මෙහෙම කවලම් කරලා අපි ඩ්‍රෙසින් එක හදලානේ තියෙන්නේ. දැන් මේකට ආයේ ලුණු අරව මේව දාන්න ඕනේ. අපි කරන්නේ මේ බලන්නකෝ මම සලාඩ් ඩ්‍රෙසින් එකත් මේකට දැම්මා. වෙනද දකින්න ලෙටස් වලට වැඩිය වෙනස්. මේකතර පනීර් වගේ කන්න පුළුවන් නිකන්. රසයි. මේ වගේ කරි පවුඩර් මිරිස් කුඩු එහෙම දාන්න ඕනෙත් නැහැ. ඔයගලන්ට නිකන් හැබැයි මේක ලුණු ටිකක් දෙහි ටිකක් හරි මේකට අර බැදුනට පස්සේ දාලා කලවම් කරන්න ඕන. මොකද මේ ටෝෆු හරි බ්ලැන්ඩ් නේ මොකුත්ම නැහැ. මේ වගේ තල ඇට ටික
දාගමු. වෙනම තියමු අපිට ඕන නම් අපි දාගන්න පෝෂන් එකටත් තව දාගන්න පුළුවන්. එහෙනම් මං හිතන්නේ වෙජිටේරියන්ස්ලා ගොඩාක් ආස වෙන්නේ නැති මේ වගේ සැලඩ් එකක් ගන්න. ගොඩාක් රසයි මේ අපි හදාගත්ත සැලඩ් ඩ්‍රෙසින්గ్ එක ගොඩාක් රසයි. හැබැයි දියවැඩියාව තියෙන වගේ කෙනෙක් නම් මේ යෝගට් එක ගන්න නැතුව මුදෝපු කිරි ගන්න. මේකේ පොඩ්ඩක් පැණි රස තියෙනවනේ. මුදෝපු කිරි වලට මේ සේරම දේවල් දාලා දෙහි ඇඹුල් ඕනනම් මිරිස් කුඩුත් දාලා එහෙම හදා ගන්නත් පුළුවන්. තමන් කැමති විදිහකට හදා ගන්න. එහෙනම් මේ වගේම තවත් රස කෑමක් එක්ක අපි ආයෙත් හම්බ වෙමු. මං අනෝ